ඊයේ මං ඌරුවන්පල මලගෙදර ගිහිල්ලා හිටියේ මහත්තයා. අපේ ඥාති කෙනෙක්ගේ මලගෙදර. මම එහෙ ගිහිල්ලා ඉද්දී මට දැන් ගෙදරින් කෝල් එකක් දීලා කිව්වා අලි ඇවිල්ලා ඉන්න මෙහෙමයි වත්තට මෙහෙමයි කියලා. මං කිව්වා ඊට පස්සේ අපේ අල්ලපියටේ මගේ යාළුවෙට මං කතා කරලා කිව්වා අනේ පුළුවන් නම් මචං අලි ඇවිල්ලා වත්තට පුළුවන් නම් අලි වෙඩි දෙකක් ගිහිල්ලා ගහන් කියලා. ඊට එයා ඇවිල්ලා අලි වෙඩි දෙකක් ගහලා ඉවරලා මේව කරලා තියනවා. ඊට පස්සේ ආය අපේ ගමේ අයියලා 4 දෙනෙකුයි කට්ටිය ඇවිල්ලා මේ කුඹරේ කාලා තියෙන්නේ. කුඹරේ කකයිදි තමයි එයාලා එද්දින් වත්තට ඇවිල්ලා මෙහෙට. ආවට පස්සේ ඒ කට්ටිය ඇවිල්ලා එළව බලන්න එළවගෙන පස්සේ. ඒ ගිහිලා අර දෙහිකාගාව නතර වෙලා ඉද්දින් එයා අහලා තියෙනවා ඇයි ඔතන ඉන්නේ තාවත් යන්නේ නැතුව මොනවද මේ අහිංසක මිනිස්සුන්ට කරදර කරන්නේ කියලා. ඒ කියද්දි ඒ මිනිස්සු ඒ අයියලා පස් දෙනා පස්සේ එළවලා ආපු ගම තමයි මේ ගෙදර ජනේටර් ගහලා තියෙන්නේ. මේක එතකොට මහත්තයෝ අපි අහන්නේ මේකයි. මිනිහෙන් මැරුණොත් මොකද කරන්නේ? වනජීවියක එතකොට එනවද මොනවද කරන්නේ නැහනේ. වනජීවියක සතෙක් මැරුණොත් මොකද කරන්නේ? ඒ මිනිස්සු නැති වාහනත් අරගෙන නැති නිලධාරීන් මෙතෙන්ට එනවා. මිනිස්සුන්ට අලාභණියක් වුණාට පස්සේ මොකද මේ කට්ටිය කරන්නේ? කිසි පිළිතුරක් නැහැ නේ කට්ටියකනේ. තාම මං ගියලා 12ට කතා කරා වනජීවියකට. මං ගාව දැනට නම්බරේ තියෙනවා. වනජීවියට 12ට කතා කරා. මම අදූතේ ග්‍රාම සේවක මහත්තයාට කතා කරා. රජයේ නිලධාරී සියලු දෙනා මං කතා කරා. තාම මේ වෙනකන් කිසිම නිලධාරියෙක් මෙතෙන්ට ආවේ නැහැ. ඒතොර මිනිහ මැරුණොත් මොකද? ඒ toy මිනිස්සු මුණු අතම නේද රකින්නේ. සතේ මැරුණොත් ඒ මිනිස්සු ওই මුණු අත රකින්නේ නැහැ නේද? ඒ මිනිස්සු ශරීකව මෙතෙන්ට එනවා. ඇයි ඒතොර මේ මිනිස්සු නිලධාරි මොන නිදිද? මේ රජයේ නිලධාරි නිදිද කියලා මං අහන්නේ. දැන් මම එකපාරක් ගියා වනජීවියකට. ගිහිල්ලා ෆැමිලි කරා ආවා. මං කෝල් එකෙන් 10 පාරකට වැඩි කෝල් කරා මං කියලා තියෙනවා. තාම මේ වෙනකන් නිසි කියා මාර්ගයක් අරගෙන නැහැ. මේ සිද්ධිය වුණාට පස්සේ ඔයා කාටද දැන් මම සභාපතිතුමාට කතා කරා. ග්‍රාම සේවක නිලධාරිතුමාට කතා කරා. වනජීවියකට කතා කරා. වනජීවියකට 4 පාරක් කතා කරා. තාම මේ වෙනකන් කිසිම නිලධාරියෙක් ඇවිල්ලා නැහැ. ඔයා ඉල්ලන්නේ විසඳුම මොකද්ද මේ අලි මං කියන්නේ විසඳුම මොනවද නෙමේ. මේ සත්තු මේකෙන් අරයි යන්න. මොකද හදිස්සියට බඩදරු අම්මා කෙනෙක් ස්පිරිතාලෙට ගෙනියන්න විදිහක් නැහැ. ලේඩෙක් හදිස්සියට අරයි යන්න බෑ. ඇයි? පාරේ 6න් පස්සේ අලියා. මේ හැම තැනම ගෙවල් වල අලි ඉන්නවා. දැන් ඊයේ රෑ මේ ගෙදර ළමයි කී දෙනෙක් විතර හිටියද? ළමයි 4 දෙනයි. කිරිසප්පයෝ ඉන්නවා. පිරිමි අපි කොයි වෙලෙත් ගෙදරනේ අපි සමාජයේ හැම දෙයකටම අපි පවුල් පසුබිම් වලට අපි යන්න බෑ මහත්තයා මොන හරි දෙයක් ආවොත්. අපිට ගෙදර ඉන්න බෑනේ සතා සිව්පා වෙනවා කියලා අපිට ගෙදර මේව කරන්න පුළුවන්කම නැහැ. අපි හැම දෙයකටම යන්න ඕනේනේ. අලි වැඩි තියෙනවද ඉතින්? අලි වැඩිලා කන්නේ නැහනේ. අලි වැඩියක් මොනවත් නැහැ. අපි කඩවල වලින් වියදම් කරලා අපි ගෙනල්ලා අපි මේව තියාගෙන ඉන්නවා. ඒ මිනිස්සු එහෙමත්